Welcome to my YouTube channel. පාඩම් කරන්න යනකොට ඔයාට එන ප්‍රශ්න මොනවද? පාඩම් කරන්න යනකොට ඔයාට විවිධාකාර ප්‍රශ්න එනවා ඇති. ෆෝන් එක, නිදිමත, කම්මැලිකම, වැඩ කල් දාන එක මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක ඔයා පාඩම් කරනවා ඇති. ඉතින් අපි කොහොමද මේ ප්‍රශ්න අඩු කරගෙන අපි පාඩම් වැඩ කරන්නේ? අපි යමු වීඩියෝ එකට. පාඩම් කරන්න යනකොට ඔයාට එන එක ප්‍රශ්නයක් තමයි ෆෝන් එක. ෆෝන් එක නිසා අපි WhatsApp, FB, Instagram, YouTube, games වගේ ගොඩක් දේවල් use කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම පාඩම් කරන ඔයාට මේකෙන් වෙන්නේ ඔයාගේ කාලය අපත යන එක. ඔයා දන්නේම නැතුව ඔයාගේ කාලය ගෙවිලා යනවා. ඉතින් ඔයා පාඩම් කරන වෙලාවට ෆෝන් එක ඈඩ් කරලා තියන්න. අවශ්‍යම වෙලාවට විතරක් ෆෝන් එක යූස් කරන්න. ඔයාට අමාරු පාඩමක වීඩියෝ එකක් බලන්න, එහෙම නැත්නම් පාඩම ගැන වැඩිදුර කරුණු හොයන්න වගේ දේවල් වලට ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ෆෝන් එක බලන්න ටාගට් සදාගන්න. ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉවර වුණාම මම ෆෝන් එක බලනවා, ආයෙත් දෙවෙනි පාඩමේ ඉවර වුණාම මම ෆෝන් එක බලනවා. ඒ වගේ ටාගට් සදාගන්න. පාඩම් කරන්න යනකොට ඔයාට එන තව ප්‍රශ්නයක් තමයි නිදිමත. පාඩම් කරන්න පටන්ගෙන ටික වෙලාවක් යනකොට ඔයාට නිදිමත එනවා. හැබැයි ඔයා වෙන වැඩක් කරන්න යනකොට ඒ නිදිමත ඇත්තෙම නැහැ. ඉතින් ඔයා පාඩම් කරනකොට නිතර ජලය පානය කරන්න. ඒකට ළඟ වතුර බෝතලයක් තියාගන්න. ඔයාගේ ඇඳ පේන්නේ නැති පැත්තට ඔයාගේ පාඩම් මේසය හදාගන්න. කෑමෙන් පසුව ටික වෙලාවකින් පාඩම් කරන්න ගන්න. නැත්නම් ඔයාට නිදිමත එන්න පුළුවන්. පාඩම් කරනකොට ඔයාට එන තව ප්‍රශ්නයක් තමයි වැඩ කල් දාන එක. ඔයා පාඩම් කරන්න පටන් ගත්තාම හිතනවා මම හෙට ඉඳලා මේ පාඩම් කරන්න ගන්නවා. මේ වැඩ ටික හෙටම කරනවා කියලා. එහෙම වුණාම වෙන්නේ ඔයාට වැඩ ගොඩ ගැහෙන එකයි. ඊට පස්සේ එක්සෑම් එකක් ළඟ එද්දි හිතනවා අනේ මම මේක කලින් කරලා තිබුණා නම්, මේක මම කලින් පාඩම් කරලා තිබුණා නම් කියලා. ඒ නිසා ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන ටයිම් ටේබල් එකකට වැඩ කරන්න. වැඩ කල් දාන හිතන හැම වෙලාවකම ඔයාගේ ඩ්‍රීම් එක ගැන හිතන්න. ඒ නිසා කොහොම හරි හයියට ඉඳලා වැඩ පටන් ගන්න. පාඩම් කරන ඔයාට එන තව ප්‍රශ්නයක් තමයි ඔයාගේ වටපිටාව. ඔයා පාඩම් කරන වටපිටාව නිදහස්, සාමකාමී නැත්නම් ഘോഷාකාරී, කලබලකාරී නම් ඔයාට හරියට ෆෝකස් එක දීලා පාඩම් කරන්න අමාරුයි. ඒ නිසා ඔයා මුලින්ම ඔයාට පාඩම් කරන්න නිදහස්, සාමකාමී, සද්දබද්ද අඩු වටපිටාවක් තෝරගන්න. ඔයාගේ පාඩම් මේසය හදාගන්න. ඉතින් මේ තමයි පොදුවේ පාඩම් කරද්දී ඔයාට එන ප්‍රශ්න. ඒ නිසා ඔයා පාඩම් කරද්දී එන මේ ප්‍රශ්න අඩු කරගෙන පාඩම් වැඩ කරන්න ගන්න. එතකොට ඔයාට ඔයාගේ පාඩම් වැඩ ටික පිළිවෙලකට ඵලදායීව කරගන්න පුළුවන්. අපි ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.